හිතුවා කොළ කැඳ හදන්න. එකක් කරපිංච එකක් වැල් පෙනෙල. ඔයාලට කොහමද? හොඳින් ඇති කියලා හිතනවා හැමෝම. අද උදේම කොළ කැඳ හදන්න තමයි යන්නේ අපි. උදේම කිව්වට උදේම නෙවෙයි 10ක් පහුවෙලා දැන්. ඉතින් අද අපි දෙන්නම නිවාඩුයි. හෙට ඉඳන් මෙහි ගෝල්ඩන් වීක් පටන් ගන්නවා. අපේ ලංකාවේ නිවාඩු තියෙනවා වගේ මෙහි සතියක් විතර නිවාඩු හම්බෙනවා. ඉතින් හස්බන්ඩ් නම් නිවාඩු හම්බෙනවා, මට නම් නිවාඩු නැහැ. ඉතින් අද හොඳටම වැස්ස එළියේ. මම හිතුවා කොළ කැඳ හදන්න. මේ තියෙන්නේ මේ එකක් කරපිංච එකක් වැල් පෙනෙල. මේවා මේ වේලලා කුඩු කරලා තමයි තියෙන්නේ. අපිට අර මේ ෆ්‍රෙෂ් කොළ හොයාගන්න නැහැනේ. කරපිංච තිබ්බත් ඔය වැල් පෙනෙල කොළ එහෙම හරිම අමාරුයි හොයාගන්න. ඉතින් ඒ හින්දා මේ වගේ දේවල් වටිනවා. මේ දෙකෙන්ම හැන්ද දැම්මහම හොඳටම ඇති හොඳටම මුක්කු වෙලා එහෙම එනවා. ඒ හින්දා ගොඩක් කල් පාවිච්චි කරන්නත් පුළුවන්. ලංකාවේ කෑම බීම මිස් කරගන්න නම් හොඳ නැහැ. එහෙනම් අපි හදමු කොළ කැඳ එක. කොළ කැඳ කියද්දි මට මතක් වෙන්නේ අපේ ගෙදර හදන විදිහ. අපේ ගෙදර නිතරම වගේ හදන්නේ නැති වුණත් පුළුවන් වෙලාවට අපේ අම්මා අපිට හදලා දෙනවා. අද මන් දාන්නේ කොළ වර්ග දෙකයිනේ. මෙහි ඉතින් කොළ වර්ග හොයාගන්න අමාරු නිසානේ. ඒත් අපේ අම්මා කොළ කැඳ හදද්දී විශේෂයෙන්ම දාන කොළ වර්ගයක් තමයි හාතවාරිය. මං හරිම ආසයි ඒ හදන කොළ කැඳ එක බොන්න. හාතවාරිය විතරක්ම නෙවෙයි, ගොටු කොළ, කරපිංච, වැල් පෙනෙල වගේ හොයාගන්න පුළුවන් කොළ ಜಾති දෙක තුනක්ම දාලා තමයි අපේ අම්මා අපිට හදලා දෙන්නේ. ඉතින් මං අද හදන්නේ මේ කොළ ಜಾති දෙකෙන්. කොළ වර්ග දෙකෙන්ම හැන්ද වගේ දාලා හොඳට මික්ස් කරගන්න ඕනේ. කැට නැති වෙන්නම. ඉතින් රතු හාල් ටිකක් අපේ ගෙදර ඉතුරු වෙලා තිබ්බා. ඒ හින්දා මං ඒ ටික තමයි පාවිච්චි කළේ. මේක බ්ලෙන්ඩ් කරගන්නවා නම් තව උකුවට රසට එනවා. මං ඉතින් බ්ලෙන්ඩ් කරගත්තේ නම් නැහැ. ඔන්න මං කොළ කැඳ දෙක හදාගෙන හස්බන්ඩ්ටත් එකක් ගෙනත් දුන්න හකුරු කෑල්ලක් එක්කම. ඇත්තටම කොළ කැඳ එකක් නිකම් බොනවට වැඩිය හකුරු කෑල්ලක් එක්කම බොද්දි නේද ඒකේ රස වැඩි. ඔයාලත් එහෙමද? කියන්න බලන්න, ඔයාලා නිකන්ද බොන්නේ නැත්නම් හකුරු කෑල්ලක් එක්කමද බොන්නේ? පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න බලන්න. අපි දෙන්න ඉතින් වැස්ස දිහා බලාගෙනම කොළ කැඳ දෙකත් බීලා වැස්ස ටිකක් පෑවුවට පස්සේ කයින්ස් එකට ආව පොහොර වර්ග දෙකක් ගන්න. දැන් ඉතින් පැල වර්ග හිටවන කාලෙනේ. ඒ නිසා මමත් පැල හිටවන්න පටන් ගන්න තමයි හිතුවේ. ඉතින් අද පැල නම් ගන්න නෙවෙයි ආවේ. පැල හිටවන්න කලින් පස හොඳට වේලලා ගොම පොහොරයි කුකුල් පොහොරයි දාලා සතියක් දෙකක් තියන්න ඕන. ඊට පස්සේ තමයි මම පැල අරගෙන ඒ පෝච්චිවල හිටවන්නේ. මොනවද? මේක? කොළපාටේ ගොම් පොහොර. මේක? කුකුල් පොහොර. ගවන්ත එකක්. ඉතින් මෙහි පොහොර ಜಾති වර්ග ගොඩක් තියෙනවා. මල් වලට දාන පොහොර, එළවලු වර්ග වලට දාන පොහොර, එහෙම ගොඩක් වර්ග තියෙනවා. එළවලු වලට දාන පොහොර වර්ගවල එක එක එළවලු වලට දාන පොහොර තියෙනවා. ඉතින් මේවා ගොඩක් ගණනුත් නැහැ. යෙන් 150 වගේ ඉඳන් උඩට තියෙනවා.
ඉතින් අද තමයි අපි පරණ පෝච්චි ටිකට මේ පොහොරයි ඒ පසුයි මික්ස් කරන්න හිතුවේ. ඉතින් අද හොඳටම වැස්සනේ. ඒ නිසා හෙට උදේම ඒ වැඩේ පටන් ගන්නවා කියලා හිතලා වැස්ස අඩු වුණ ගමන් අද හවසම පොහොර ගන්න තමයි මේ ආවේ. මේ තියෙන්නේ ගස් ලැබු පෙළ. ෂෝක්නේ. හෂන් පැළ. මේ මොනවද මේ බෙල් පෙප් මේ පීමන් නේ බෙල් පෙපර්ස් නේ? paprika කිය. paprika. උලංග අද අපි ආවේ මේ පොහොර ගන්න. කුකුල් පොහොරයි ගොමු පොහොරයි ගන්න තමයි ආවේ. අද පැල හිටවන්නේ නැහැ. ඒ හින්දා පැල ගන්නෙ නැහැ. ඉස්සෙල්ලාම මේ කුකුල් පොහොරයි ගොමු පොහොරයි පසුයි මික්ස් කරලා පෝච්චි වලට ටික කාලයක් දාලා තියන්න ඕනේ. සති දෙකක් වගේ කාලයක්. ඊට පස්සේ තමයි මේ පැල ගෙනිහින්න හිටවන්නේ. එතකොට මේ පැල හොඳට වැවෙනවා. ඉතින් අද තමයි කරන්න හිටියේ. දැන් අද වැස්සනේ. ඒ හින්දා හෙට උදේම කරනවා කියලා හිතුවා. යන්න එහෙනම්. යා. යා. පාස් දෙක ගන්න. ඉතින් මේ තියෙන්නේ මං අර ඔයාලට කිව්වේ කලින් පොහොර වර්ග තියෙනවා කියලා. මේ තියෙන්නේ මල් වලට දාන පොහොරයි, එළවලු වලට දාන පොහොරයි. ඉතින් ඒ ටිකත් අරගෙන අපි ආවා මෙන්න මේ ඇඳුම් ෂොප් එකට. කයින්ස් එක එහා පැත්තෙම තමයි මේ ෂොප් එක තියෙන්නේ. ඉතින් මේකේ ඇඳුම් මාරම ක්වොලිටි. මම මෙහෙ දැක්ක ක්වොලිටිම බ්‍රෑන්ඩඩ්ම ඇඳුම් තියෙන ෂොප් එකක් තමයි මේ. ඒ වගේම තමයි ගානත්. ක්වොලිටි එක වැඩි වගේම තමයි නෝමල් ඇඳුම් ෂොප් වලට වඩා මිල මේකේ දෙගුණයක් වැඩි. දාලා බලන්න. දාලා බලන්න. ඉතින් මේ ෂොප් එකේ ගොඩක් ඇඳුම් වලට ඩිස්කවුන්ට්ස් ගොඩක් දාලා තිබ්බා. ඉතින් එයා ගත්ත ඇඳුම ෆිට ඔන් කරලා බලනකම් මං ආවා අපේ ඇඳුම් තියෙන පැත්තට. හොඳයිද? ඒක නියමයි. යන්න. ගන්න තියෙනවා. ඉතින් මේ වැඩෙත් කරගෙන අපි දැන් ආවේ සීයේ කඩේට. මට මේකෙන් තව පොඩි බඩු වගයක් ගන්න තිබ්බා. ඉතින් මේ සෙක්ෂන් එකේ තියෙන්නේ වගා කරන්න අවශ්‍ය පෝච්චි වර්ග, පස් වර්ග, තව පොහොර දියර වර්ග, පොහොර වර්ග, ඒ හැම දෙයක්ම මෙතන තියෙනවා. අපි ගන්න මේ අපිට ඕක හොඳයි ඔය ලී කුඩු එකනේ. ලී කුඩු නේ මොනවාද පොල් මේ වගේ තියෙනවා. ඒකෙන් කයි පස්සේ ඔය එක.
පස් මේක ටොමැටෝ වලට දාන්න එක. මොකද ගන්න? මම ගන්න. කළු පාට එකක් ගත්තා නේද? ඒක මොකක්ද? එළවලු වලට දාන එකක් නේ. මේ ඔක්කොම කිය 100යිද? 100ක් වගේ නේ. ගානක් ගහලා නැහැ. 100 වෙන්නේ නැති ගාන ගහලා නේ. මම එකම නේන. ඉතින් 100 කඩෙන් ගත්ත බඩු ටිකත් අරගෙන අපි ගෙදර ආවා. ඉතින් අද රෑට අපි දෙන්නම එකතු වෙලා උයන්න තමයි යන්නේ. අද රෑට විශේෂ කෑමක්. කවදාවත් කාලවත් නැති හදලවත් නැති කෑමක් තමයි මේ හදන්න යන්නේ. ඉතින් අද හදන්නේ කුරක්කන් තලප. මේක මං හදන්න ඉගෙන ගත්තේ අනෝම ආන්ටිගේ YouTube channel එක බලලා. ඉතින් ඉස්සෙල්ලහම මං හදාගත්තේ ඇඹුලකුයි චිකන් කරි එකකුයි. ඉතින් කුරක්කන් තලප කන්න ගොඩක් හොදි ඕනෙනේ. ඒ හින්දා චිකන් කරි එක ටිකක් හොදි වැඩි වෙන්න තමයි හැදුවේ. එකෙන් ගම්. මේක බැරි වෙන්නේ. පුළුවන් නේ. වීඩියෝ දාන්න තාත්. වීඩියෝ දාලා තියෙනවා. මේක කපන්න ඕක පැකට් එකම හදනවා. පැකට් එකම හදන්නේ. මේක පැකට් එක කියන්නේ. ඉතින් මේක වෙන කඩන්න තමයි නෑ බබා. පොඩ්ඩක් කරුණා ඉවරයි. වටේ ගන්න පුළුවන්. අපි තලප හදන්න යන්නේ. ඒක හතර දානවා. ඒක වතර දාන්න. ඉතින් අපි දෙන්නම එකට එකතු වෙලා යද්දී ඔය වගේ ජොලි වැඩ කර කර තමයි යන්නේ. එතකොට ඉතින් කම්මැලි නැහැනේ. මං හරි ආසයි මෙයත් එක්ක යන්න. එතකොට හරි ජොලියනේ. පිටි දාන්න තව. පිටි චුට්ටක් දැම්මම වැටෙනවා. හැබැයි සුද්දා මේ ඔය වතුර හින්දෙනවා තව ටිකකින්. දෙනවා. ඔව්. මේක මේ පිටි ගොඩක් දැම්මද ඔයා? වතුර දාන්න ඕනේ තමයි. වතුර දාන්න. වතුර ඇති වගේ නේ. චුට්ටක් අල්ලන්න ලුණු දෙකේ. ලුණු දාන්න. පොඩ්ඩක් දාන්න. ඉතර කපුවා. ඉතින් මේක හදන්නේ වතුර ටිකක් ලිපේ තියලා ඒකට ලුණු ටිකකුත් දාලා ඒක රත් වෙද්දි පිටි ටික ටික දාලා තමයි හැන්දෙන් කලවම් කර කර මේක හදන්නේ. අර ගුලියක් එනවා වගේ හදන්න ඕනේ. වතුර ගන්න ඕනේ. පීතලවලු ඕනේ. ඔව්. වතුර ගන්නනේ. එයි එතකොට තමයි ගුලිය වගේ එන්නේ. ගුලි රවුම් කරන්න පුළුවන්. ගොඩක් ආවනේ. නේද? අලප කන්න තමයි තියෙන්නේ. කන්න යන එක කීලිනවා. ඔන්න අපේ කුරක්කන් තලපෙක රෙඩි. දැන් කන්න තමයි අපි දෙන්නම යන්නේ. ඉතින් මේ කෑම එක ගොඩක් රසට තිබුණා. ඔයාලත් හදලා බලන්නකෝ. ඒ වගේම තමයි ඉතින් ගුණත්. එහෙනම් අදත් මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. ආයෙත් ලස්සන vlog එකකින් එනකම් ඔයාලා සතුටින් පරිස්සමින් hina වෙලා ඉන්න.